දිවා රාත්‍රී සේවයක් යන්නේ. පේනවනේ මොකද්ද කරන්නේ කියලා. ගින්නක් තියෙනවා සවි කරන්න මොකක්ද දන්නව ප්‍රශ්නේ. මේ 3:40 දුවද්දි පට්ටෝලුවක කොමක් හදෙන කතන්දරයක් තියෙනවා පෙන්නන්නද? 3 වෙනි ගියර් එකේ 4 වෙනි ගියර් එකේ හැම එකේම නෑ හම් එකක් එනවා. ඒක ඇවිල්ලා අඬන හද්දයක් වගේ හෝ ගාලා එනවා. ඒක එනවා ඒක එන්න ඉතින් මේකේ අයිටම් 2 3යි තියෙන්නේ. රිවර්ස් වීල් අයිඩල් ගියර් එක රිවර්ස් කෝන් එක ඩිෆරන්ෂල් වීල් කවුන්ටර් වීල් ඔය සෙට් එකෙන් තමයි එන්නේ. ඊට අමතර සද්ද බද්ද ටිකක් තියෙනවා. එන්ජිමක් ගෙවුනම අපිට රොඩ් එකක් ගියොත් අනිවාර්යෙන්ම ඩෙෆිනිට්ලිම ගෙවුව හැකි රයිට්. කෑම් එකේ හඬ ගෙවුව හැකි. ඉතින් ඔය වගේ තියෙනවා කියන්න පුළුවන් බැරි දේවල් ටිකකුත් තියෙනවා ඕකේ. රයිට්. ඉතින් අනුමාන කරනවා ඊළඟට අනුමානේ හරි කියන්නේ අපේ වැඩේ සාර්ථකයි කියන එක. හරි. මේකේ මොනවද දන්නව ප්‍රශ්නේ. ෆුල් කිට් එකක් දාන්න යන්න මේකට. ෆුල් කිට් දාන්න හේතුව තමයි 3:4 දුවන්න බෑ. හරි. ඒක වෙන්නන්නම් මම ඩෙමොස්ට් එක මේක සාමාන්‍යයෙන් මෙහෙම බැලුවම නම් අපරාධේ මේක දාන්නේ වගේ සීන් එකකට එන්නේ. ඒ වුණාට මේකේ මේ ගැටි ඇද වෙලා සහ කැඩිලා තියෙන චූටි තැනක් මේ පේනවද දන්නේ මේ තෙන් කැඩිලා තියෙන පොඩි තැනක්. ඔයාලගේ ඩිෆරන්ෂල් එක හදද්දි හරියටම හදාගන්න. එන්ජින් එක හදද්දි මම නම් සාමාන්‍යයෙන් අඩුපාඩු තියන්නේ ගොඩක් වෙලාවට දෙපාරක් කරන්න තියන්නේ. මේ වරුදු ගානක් දුවලා එකතු වෙච්ච කුඩු යකඩ කුඩු මම පෙන්නන්නම් මේ තියෙන පේන මේ ඩිෆරන්ෂල් එක හරියට හදාගන්න. මේක තමයි ඩිෆරන්ෂල් වීල්. හරි. මම දැන් එන්ජින් සම්බන්ධව දැම්ම ගොඩක් කට්ටිය කතා කරලා තියෙනවා එන්ජින් හදන්න. මේකත් මේ මට ආපු වැඩක් තමයි එන්ජින් එක හදන්න. මේක තව කතන්දරයක් කියන්නද මේ වගේ තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. ඩෝල් ගියර් මේක තමයි අම්බ්‍රෙල්ලා වීල් කියන්නේ. බිම්මලක් වගේනේ කුඩේ වගේ මේක අම්බ්‍රෙල්ලා වීල් කියන්නේ මේකට. හරි. අම්බ්‍රෙල්ලා වීල් කුඩ වීල් කියලාත් කියනවා අපි. අම්බ්‍රෙල්ලා වීල් රයිට්. එතකොට මේකෙන් දෙකක් එනවා මේකට. හරි. මේක ඇවිල්ලා ස්ටාර් වීල්. හරි. ස්ටාර් වීල් ටිකක් ඩැමේජ් වෙලා තියෙන්නේ. මේක තමයි BG පින්. මෙන්න මේ දවස්වල මේක බඩු නෑ. මේ දවස්වල බඩු නෑ BG පින් එකේ මෙන්න මෙතන තමයි කැපෙන්නේ. ස්ටාර් වීල් එක එන තැන. මෙතන කැපුණාම මේව දෙපැත්තට ප්ලේ එකක් එනවා. හරි. මේක ලොකුම ගැටලුව තමයි මේක කියලා දෙන්න ඕනේ මේ ඔය සීන් එක වෙච්ච කට්ටියත් ඇති. මෙන්න මේකේ BG පින් එක මෙහෙමන සෙට් වෙන්නේ මේ තියෙන රයිට්. මේකේ තියෙන පොඩි හෝල් එකක්. හරි. වීල් ටික නම් මම දාලා පිට කරාම මෙහෙම ගියාට පස්සේ මේ ලොක් එකක් තියෙන්නේ. මෙන්න මේ ලොක් එක මෙතෙන්ද වැටෙනවා. රයිට්. මේ තියෙන්නේ ලොක් එක නෑ ලොක් වෙලා තියෙන පින් එක ඇදින්නේ එළියට. මේ ලොක් එක ගොඩක් ගෙවුනොත් මේක ලූස් වෙනවා. සමහර වෙලාවට 3:4 අල්ලලා පදින වෙලාවට මේ සද්දයක් එනවා මේ පින් එක ගැලින්ම මේ ලොක් එක කඩාගෙන ජෙට් එක වගේ යන්නේ. ගිය ගමන් ඩිෆරන්ෂල් හවුසින් එක තියෙන්නේ. හවුසින් එකෙන් එළියට එන හවුසින් එක ඩැමේජ් කරලා. ඔය ප්‍රශ්නේ වෙච්ච කට්ටිය ඇති. ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන් යන්න. සාමාන්‍යයෙන් 100ට මං හිතන්නේ 10ක් 15ක් වගේ. ඔය ප්‍රශ්නේ මොකක් මඟදි වෙන්නේ දුවද්දි. ඉතින් එන්ජින් එකක් හදද්දි ගොඩක් කට්ටිය මේ සෙට් එක ගෙඩිය පිටින් පැත්තකින් තියලා ඔඩ්ඩේ ගාලා රේසර් දෙකක් තුනක් ගහලා මේන් කරලා වෑල් ටික හදලා දානවා. පොඩි ගානකින් කරහැකි ඉතින්. ස්ටාර්ට් කරලා ඒකට ලස්සන ටියුන් කරන්නත් පුළුවන්. දුවනවා ජෙට් වගේ. මාස 6යි 6 පනිද්දි ඉතින් මතක් වෙනවා වියදම් කරපු ඒවා. 40ක් 50ක් තමයි. දැන් තියෙන සීන් එකේ හැටියට නම් ඕක මහ ලොකු ගානකුත් නෙවෙයි. ඕක දරා ගන්න මේ බැරි කට්ටියකුත් ඉන්නවනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ජෙනියුන් වැඩ නම් කතා කරන්න බය නැතුව ගෙනල්ලා ගන්න ලස්සනට හදලා දෙන්නම්. මේ බය වෙන්න එපා. වියදම් කරගන්න අමාරුව හයර් දුවන කට්ටියට නම් මම දන්නවා. ළඟ පාතේ වට නම් අපිට ඕන දෙයක් කරගි දුරේ වට ඇත්තටම කරන්න බෑ ඒ වගේ දේවල්යි දන්නවද? ඔයාලා ඕක අරන් ගිහිල්ලා පදිනකොට ලෙඩක් ආවම කෝල් කර කර ඉන්නවා ඊළඟට මේ දුරක ගිහිල්ලා අපිට කරන්නත් බෑ කාලේ රන්නා සමානයි කියලා එහෙම එක්කුත් තියෙනවනේ. අපි මේ රෑත් එක්ක වැඩ කරන්නේ ඒකයි. මං ගොඩක් වෙලාවට තනියෙන් යන්නේ මේක ගෝලියෝ දාලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ඇත්තටම.
පුළුවන් කරන්න බිස්නස් එකට. මම ඉතින් බිස්නස් එකක්කුත් තමයි. නමුත් හොබි එකයි ජොබ් එකයි දෙකම යන්නේ මගේ. මම ගොඩක් අර ක්‍රමයට යන්නේ. ඒ ක්‍රමයට කරන්න බෑ ඇත්තටම. මේ ක්‍රමයට කරොත් ටික දවසක් රැල්ලක් තියෙයි හොගාලා කෙලින්ම ඩෙඩ් වෙලාම යනවා. ඉවරයි. ඊට පස්සේ බිස්නස් නෙමෙයි පාර බැලන්නත් බැරි වෙන සීන් එක දෙන්නේ. හරි. කතා කරන්න වැඩ තියෙන කට්ටිය ගොඩක් කතා කරනවා දැන්. එපෙමුඩුත් දීලා තියෙනවා දැන් මං හිතන්නේ 50කට 100කට වැඩි. කොහොම වෙයිද දන්නේ. ඉතින් ජෙනුයින් පාර්ට්ස් වල මිලවල් ඕන කට්ටිය ඔයාලට කලින් දෙන්නම් ප්‍රයිස් ටික දෙන්නම්. අයිඩියා එකක් ගන්න එපේ. සාමාන්‍ය මොන වගේ ගොඩක් කට්ටිය හිතන බයයි. මට ඩිරෙක්ට්ම කියලා දෙනවා. බයයි මචං ගෑරේජ් එකකට දාන්න මෙහෙමයි කියලා. බය වෙන්න එපා. අපිත් එක්ක නම් වැඩ කරන්න. අද හදපු එන්ජිම හිට හිර වුණොත් හෙට ගලවලා ආය හදලා දෙන සල්ලි නෙවෙයි වැඩේ ඉස්සල්ලා ඕනේ. හැබැයි හිර වෙලා නැහැ තාම එක ඉස්සරහට කොහොම වෙයිද කියලා අපි දන්නේ නැත. හරි. බය වෙන්න එපා. ඉන්න වැඩ ටික කරලා දෙන්නම් ලස්සනට. එන්ජින් වයරින් මේන්ම පොයි ස්ටොක් එන්ජින් වයරින් ටූ ස්ටොකුත් කරනවා. ටූ ස්ටොක් කරන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සමහර බඩු නෑ කොටස් නෑ. හරි. එහෙම එකකුත් තියෙනවා. ඉතින් මේ පයිපෝට් කරලා දෙන්න ට්‍රීපෝට් ඒවත් කතා කරලා තියෙනවා. බලමු තව ටිකක් ඉස්සරහට මේක පොඩ්ඩක් ඩෙවලොප් කරලා ගත්තු ගමන් ලස්සනටම ගමනක් යන. රයිට් පොයිස්ට් එන්ජින් ටික නම් හැදෙන ගමන් තියෙන. හැදෙනවා ඒක යනවා වැඩේ. දැනුත් ප්‍රෑ මං හිතන්නේ 11 විතර වෙලා ඇති. හරි. ඉතින් ඔයාලට මේ ගොඩක් ගැටලු තියෙනවා කට්ටිය. ක්ලච් එකේ ප්‍රශ්න, ඩිෆරන්ෂල් එකේ ප්‍රශ්න. සමහරව ඉන්නවා මේ ලෙඩේ කියන්න තේරෙන්නේ නැහැ ඇත්තටම. හැබැයි එන්ජින් එක හදන වාසියයි දෙකයි. එහෙම ලොකු ඔලුව එක්කුමක් තියන දුවන කට්ටිය ඉන්නවා. ඉතින් එන්ජින් එක ඔලුව එක්කුමක් නැති වෙන්න හදාගන්න ක්‍රම වේදය තමයි ජෙනුයින් වැඩක් යන එක. හරි. ඉතින් මේකේ ප්‍රශ්නේ මම කියවන්නේ හවුසින් බලුව හිල් කරගෙන එනවා මේ BG පින් එක එළියට මේ තියෙන ගෝල්ඩ් ගියර් පින්. හරි. ප්‍රධාන හේතුව තමයි කාලයක් දුවද්දි මේවා දැන් මේකත් හෙල්ලෙනවා. මේකත් මේ අලුත් වාහනේ FL එකක්. හරි. මේකත් හෙල්ලෙනවා. මේකත් කැපිලා තියෙන්නේ. පේනවද දන්නේ මේ සෙට් වෙట్లా තියෙන්නේ මැදි. ඉතින් මේවා රෙපෙයාර් කරන්න ඕන ටයිම් එක නැත්තම් ඔයාලා සමහරින් ඔය 10 15 දිව මුකුත් නැහැ කියන කොයි වෙලාවක හරි මේක කඩන ආපුවම පළුවත් එක්ක යනවා එළියට. හරි. රේසර් ටික ගෙවෙනවා. ආයෙ තමයි Q නම්බර් Y නම්බර් වල මේ කාලයක් දුවද්දි අනිවාර්යයෙන්ම යන එකක් තමයි මොකක්ද දන්නවද? MG ෂාෆ්ට් එකේ කූරු රේසර් එක නීඩල් බෙයාරින් එක. MG ෂාෆ්ට් එකේ කච් ෂාෆ්ට් එක තියෙන්නේ. රයිට්. මල්ටිපල් ගියර් ෂාෆ්ට් ඔකට කියන්නේ. හරි. ඉතින් ඒක යනවා. ආයෙ තව දෙයක් තමයි මේ සම්මිශ්‍රණයක් තියෙන්නේ මේ වගේ. සම්මිශ්‍රණය කියන්නේ මෙහෙම දුවන්නේ. රයිට්. මෙහෙම දුවන්නේ ඉතින්. එතකොට අපි මේ වීල් එකයි මෙහෙම තුනක්නේ දුවන්නේ එකට. රිවර්ස් කෝන් කිව්වට මේක තමයි ඉස්සරහට දුවන්නේ පස්සට දුවන්නේ දෙකම වැඩ කරන්නේ. හරි. අපි උදාහරණයක් මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ තමයි දුවන්නේ එකට වෙලා. හරි. මෙන්න මේ වගේ. හරි. ඉතින් මේ සෙට් එක දුවද්දි එක වීල් එක ඩැමේජ් නම් අනිත් එක දාපු ගමන් මේ අලුත් එකයි පරණ එකයි මේ දැත්තකට මේ දෙකක් එකතු වෙද්දි මේ සාමාන්‍යයෙන් ඔයිල් එකේ දුවන්නේ මේක. ඔයිල් බාත් එකේ තියෙන ෆිට කරලා ඔයිල් දැම්මම. ඉතින් මේ හඬක් නිෂ්පාදනය වෙනවනේ මේකේ. මේ හඬ මොන ආකාරයට එනවද දන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා ජෙනියල් බඩු දාලා හයි කරලා දුවලා බලද්දිත් තියෙනවා. මම නම් දෙන්නේ නැහැ වාහනේ. නැවත ගලවලා කොතනද කොයි මේ වගේ තියෙනවා. මේවා කම්පැනියෙන් ගත්තට මේ වගේ තියෙනවා පොඩි පොඩි ප්‍රශ්න. අන්න ඒකයි මේක කම්පැනියෙන් බඩු ගෙනාව කියලා S2 පියාගෙන හයි කරලා මේ අත් දෙක පිය දාගන්න බෑ මේ ජොබ් එකේ. එහෙම එකක් තියෙනවා. දුරේවට මම සතියක් ඉල්ලලා තියෙනවා එන්ජින් රිපෙයාර් වලට. මේ කරන එකත් එහෙම තමයි. ඉතින් වැඩේ තියෙන්නේ ඒකයි. මට ගොඩක් වීඩියෝස් කරගන්න බෑ මේ ටයිම් එක රෑ වුණාම පරක්කු වෙන වැඩ පටන් ගද්දි. සහ මේ එහෙම ප්‍රශ්න ගොඩක් එක්ක තමයි මේක යන්නේ. දන්නේ නැති අය දෙයක් ඉගෙන ගන්න. දන්න අයට නෙවෙයි නොදන්න අයට විතරයි ගොඩක් සමහර කමෙන්ට් මම දැක්කා මේ එහෙම ප්‍රශ්නක් තියෙනවා අවුලක් නැහැ. මේ හරි. මම ඔය ප්‍රශ්න තියෙන කට්ටියට මම කියන්නම් මම ලංකාවේ වැඩ කරලා තියෙන තැන් ටිකයි. හරි. හැමදේම විස්තරයක් දාන්නම් වෙලාවක. අපි එකපාරටම උඩින් වැටුනෙත් නෑ. මේ රයිට්. ඉතින් ඕක තමයි එන්ජින් හදද්දි ප්‍රශ්නේ. බය වෙන්න එපා එන්ජින් හදන්න ඔයාලා. හරි. ලස්සන වැඩක් කරගන්න පුළුවන් කට්ටිය. සාමාන්‍ය විදිහට ඇත්තම වේදමක් තියෙනවා හදනවා කියවල මේක ඇත්තටම සුන්දර නෑ. ඒක තමයි වැඩේ.
සමහර කට්ටිය ලොකු ආදායමක් ගන්න කට්ටිය ඉන්නවා හයර් දුවලා. පික්මි උබර් දුවන කට්ටිය නිදි මරාගෙන අපි දන්නවා ඉතින්. කොහොමද ගේම ගහන්න කට්ට ගන්න කියලා. ඔක හැමදාම කරන්නේ අවුරුදු 5ක් දාන්න නිදි මරයි. හරි අපිත් එහෙම තමයි. අපිට හැමදාම බෑ. මගේ සර්විස් එකක් දැන් සෑහෙන කාලයක් වෙනවා. ඩීසල් පෙට්‍රල් කාර් වෑන් ට්‍රේවිල් බයික්. ඕක තමයි මගේ දැන් නම් ගොඩක් ට්‍රේවිල් එක තමයි යන්නේ. ට්‍රේවිල් හදන්න ආසයි ඇත්තටම මම. ඒක තමයි ට්‍රේවිල් හදන්න. ට්‍රේවිල් හදන්න ආසයි මම. අංක 1. ඉතින් මේ රෑ වුණා එළි වුණා කියලා මම නම් ගොඩක් ලොකුවට ගන්න එළියට. රයිට් තව වීඩියෝ ටිකක් දෙන්නම් ලස්සන මේ පේජ් එක පොඩ්ඩක් ෆලෝ කරන් යන්න. ෆලෝ කරපු නැති අය සහ මේ කමෙන්ට් එකක් දාගෙන රිච් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. අපි වැස්ස දවස් ටිකේ අපිට සිග්නල් මොකුත් තිබුණේ නැහැ. ඒ ප්‍රශ්නේ දැන් ගොඩක් කට්ටිය දන්නෝනේ. රයිට් ලයික් කමෙන්ට් එකක් දාන් යන්න. පේජ් එක අප් කරලා තියන්න දෙන්නම් සපෝට් එකක්. දෙන්න පුළුවන් කාලෙක උපරිම සපෝට් එකක් දෙන්නම්. දැන් වැඩ ටික ලස්සනට කරලා දෙන්න. ආදරේ සුබ රාත්‍රියක්. වැඩ තියෙනවා තව ඉවරයක් නැහැ.